නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ තතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සතම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත්නි පින්වතියනි අදත් ඔබ සූදානම් වෙලා ඉන්නේ උතුම් වූ ධර්මයක් ශ්‍රවණය කිරීමට. ඉතින් අද දිනයේ සූදානම් වෙන්නේ සිල් පදය එකිනෙක විස්තර කරමින් යන ධර්මදේශනා මාලාවේ දෙවන සිල් පදය අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට මේ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල් පදය සරලව අර්ථ දැක්වුවොත් එහෙම අන්සතු දේවල් සොරකම් කිරීමෙන් වැළකී සිටීම. අනුන් සතු දේවල් ගන්නෙ නැහැ. ඒගොල්ලන්ගෙන් අහන්නේ බලන්නේ නැතුව සොර සිතකින් නුදුන් දේවල් ගන්නෙ නැහැ. එතකොට මේ සිල්පදය අපි අතින් ගොඩාක් දුරට සිද්ධ වෙනවා. මේ සිල්පදේ කැඩෙන එක ගොඩාක් දුරට මං හිතනවා අඩුයි. මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ අප මේ සිල්පදේ ගොඩාක් දුරට කැඩෙනවා අඩුයි. නමුත් වර්තමානයේ වෙනකොට මේ සොරකම කියන එක සමහර තැන්වල බහුල වශයෙන් තියෙන දෙයක් වෙලා තියෙනවා. එතකොට මේ අන්සතු දේවල් සොරකම් කිරීම කියලා ගන්නකොට අපි තමන්ට අයිති නැති වෙන කෙනෙකුට අයිති දෙයක් සොර සිතකින් අපි ගන්නවා නම් එතනදී මේ අකුසලය සිද්ධ වෙනවා.
සොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා. එතකොට මේ සිල්පදේ කැඩෙන්න නම් ඒ අපි හොරකම් කරන වස්තුව අන්සතු දෙයක් වෙන්න ඕනේ. ඒක අන්සතු දෙයක් බව දැනගන්නත් ඕනේ. එතකොට ඒ වගේම ඒ වස්තුව සොරකම් කිරීමට සොරසිතක් පහළ වෙන්නත් ඕනේ. එතකොට සොරා ගැනීමේට උපක්‍රමයක් යොදන්නත් ඕනේ. ඒ උපක්‍රමය මගින් මේ වස්තුව සොරා ගන්නත් ඕනේ. එතකොට මෙන්න මේ කාරණා අනුව තමයි මේ අදින්නාදාන වේරමණී සිල්පදය කැඩෙන්නේ. එතකොට සමහර තැන්වල අපි දැන් අනිත් අයගේ දෙයක් වුණත් අපි හොරකමක් විදිහට නැතුව අපි දැන් කාගේ හරි කියන්නේ දැන් යාළුවෙක්ගේ හරි කාගේ හරි බඩුවක් තියෙනවා එයාගෙන් අහන්න නැතුව අපි ඒ දේ පාවිච්චියට ගන්නවා. එතකොට එතනදිත් ඒක අනුන් සතු දෙයක්. ඒක කමක් නෑ අරයාගෙනි කියලා ගත්තට එතනදිත් ඒක සොරසිත තියෙනවා නම් මේක හොරෙන් අරන් ඉක්මනට මේක තියන්න ඕනේ මේක ඉක්මනට මේ පෑනීල ඉක්මනට තියන්න ඕනේ කියලා අර ඒ සොරසිත කියන එක තියෙනවා නම් එතනදී අකුසල කර්මය සිද්ධ වෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවට අනුව තමයි කර්මය සිද්ධ වෙන්නේ. එතකොට අපිට සමහර හොරකම් අපි කරන අපි සොරකමක් කියලා දන්නේ නැතුව අපි ඒ කියන්නේ අපි නිකන් අපි හිත හදාගන්න මම නිකන් මේක චුට්ටක් අරගෙන තිබ්බ විතරනේ. මම මෙයාගේ මේ පෑනේ චුට්ටක් අරගෙන ඒකෙන් ලිව්වා විතරනේ. ඊට පස්සේ එහෙම අපි හිත හදාගන්න අපි ඒක හොරකමක් නෙමෙයි පොඩි දෙයක් නේ ගත්තේ කියලා අපි හිත හදාගන්න සමහර දේවල් අපි විහිං ඔය නිකන් පොඩි දෙයක් නේ ගත්තේ කියලා හිත හදාගන්න. ඒ වුණාට එතනදිත් සොරසිත කියන එක ඒක අනිත් අයගේ දෙයක් කියලා දන්නවා. ඒකට ඒක සොරසිතකින් තමයි ගන්න. යට පේන්නේ නැති වෙන්නේ. නැත්නම් අහලා ගන්න තිබ්බනේ. ඒකට ඒ වගේ සොරසිත කියන එක එතනදී පහළ වෙලා තියෙනවා. එතනදී මේ සොරකම් කිරීම කියන අකුසලය සිද්ධ වෙනවා. එතකොට මේ සොරකම් කිරීම අල්ප සාවද්ද මහා සාවද්ද වශයෙන් බෙදෙනවා. ඒ කියන්නේ අල්ප සාවද්ද කියලා ගත්තොත් ඒ කියන්නේ වස්තුවේ වටිනාකම අනුව ඒ විදිහට අර මොකක් හරි පොඩි දෙයක් හොරකම් කරපුවාම පෑන පැන්සලක් වගේ මොන හරි පොඩි දෙයක් ඒ වගේම මහා සාවද්‍ය වශයෙන් ගත්තාම විශාල ධනය ඒ වගේ දේවල් සොරකම් කරපුවාම ඒ ආදී වශයෙන් විපාකයන් වෙන වෙනම ලැබෙනවා. ඒ කියන්නේ පොඩි දෙයක් හොරකම් කරත් ඒකේ විපාකය අපට විඳින්න සිද්ධ වෙනවා. එතකොට අපි මේ සිල්පදය ගැන ලොකුවට අපි සුළුවෙන් තකලා එහෙම ලොකුවට ගණන් ගන්නේ නැහැ. සමහර වෙලාවට අපි ගෙදරම නංගිගේ මල්ලිගේ දෙයක් හරි අම්මගේ තාත්තගේ දෙයක් හරි නැත්නම් සැමියා බිරිඳගේ දෙයක් හරි ඒ සොර සිතින් දෙයක් ගන්නවා නම් ඒකත් හොරකමක් තමයි. මොකද ඒක තමන්ගේ අම්මා තාත්තා වුණත් තමන්ගේ සහෝදර සහෝදරිය වුණත් ඒ කෙනාගෙන් අපිට අහලා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කෙනාගේ ගන්නවට කැමති නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඒ බව කැමති නැති බව දැනගෙන කමක් නැහැ කියලා අර ඒක ගැනීමත් සොරකමක් වෙනවා. මොකද අරයට පේන්නේ නැති වෙන්න ඒ කෙනාට දැනගන්න නැති වෙන්න අර හොරකමක් එතනදී සොරසිත පහළ වෙනවා. අපි නේ අම්මගේ දෙයන්නේ ගත්තේ තාත්තගෙන්නේ ගත්තේ එහෙම කියලා කිව්වත් එතනදිත් අපට සොරකම සිද්ධ වෙනවා. එතකොට සමහර තැන්වලදී අපි දැන් ඔය මොකක් හරි විසි කරලා තියෙන දෙයක් එතකොට පාරේ නිකන් වැටිලා තියෙන දෙයක් ඒ වගේ දෙයක් ගත්තොත් සොරකමක් සිද්ධ වෙනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. එතකොට ඒ විසි කරලා තියෙන දෙයක් ගත්තට එහෙම සොරකමක් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි ඒක කාගේද කියන්න දන්නේ නැහැ. ඒක
දැන් බිම් වැටලා තියෙන පෑනක් පැන්සලක් ගත්තන එක කවුරුත් පාවිච්චි කරන්නෙත් නෑ. ඒ වගේ එකක් ගත්තට ඒක අර සොර සිත කියන දේ විසිකලා තියෙන දෙයක් ගත්තා කියලා එහෙම ලොකු පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අර සොර සිත කියන එක තිබුණොත් තමයි ඒ පාප කර්මය සිද්ධ වෙන්නේ. එතකොට අපි තව කෙනෙක්ගේ දෙයක් ආපහු දෙනවා කියලා ඉල්ල ගන්න පුළුවන්. ඉල්ලගෙන පස්සේ ටික කාලයක් මගහැරලා ඒක නොදී ඉන්නවා. ඒ කියන්නේ හිතලම මගහැරලා නොදී ඉන්නවා. එතනදී සොරකමක් සිද්ධ වෙනවා. එතකොට අපි තව කෙනෙකුගේ වස්තු හොරකම් කිරීම වගේම අපි කෙනෙක්ට දැන් කෙනෙක්ගේ මොකක් හරි ගෙදර තියෙන ඔය මොකක් හරි තැනක තිබ්බ යම් කිසි වස්තුවක් මොකක් හරි දෙයක් අපි පස්සේ ගන්නම් කියලා හිතලා වෙන තැනකින් තියලා හංගලා ඒක අර හොරෙන් හංගලා එහෙම තිබ්බත් ඒකත් මේ සොරකම් කිරීමක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි නොහිතන ආකාරවලින් මේ සොරකම සිද්ධ වෙනවා. මේ සොරකම් සිද්ධ වෙනකොට අපේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ අකුසල මූල සිතුවිලි පහළ වෙනවා. ලෝභය කියන්නේ අපි ඒ මොකක් හරි දෙයක් හොරකම් කරනවා නම් අපි ඒ දෙයට ආශාවක් ඇති වෙනවා. තණ්හාව, ලෝභය ඇති වෙනවා. ඊට පස්සේ ද්වේෂය ඇති වෙනවා කියන්නේ ඒ වස්තුව අපි තව කෙනෙක්ගෙන් උදුරා ගැනීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ කෙනා කෙරෙහි අපිට මෛත්‍රියක් නෙමෙයි එතනදී තියෙන්නේ. එතනදී ඒ කෙනාගේ මොකක් හරි වස්තුවක් අපි හොරෙන් ගන්නකොට අර ලෝභයත් එක්කම ද්වේෂ සිතුවිල්ලකුත් ඇති වෙනවා. මේ දේශය කියනකොට අපිට තරහ කියන සිතුවිල්ලම විතරක් ගන්න බෑ. මේ ද්වේෂය කියනකොට අර කෙනාව රිද්දලා ඒකනේ ගන්න. තව කෙනෙක්ගේ දෙයක් ගත්තාම ඒ කෙනාට ඒක රිදෙනවනේ. ඒ රිදෙන බව දැනමනේ ගන්න. එතකොට එතනදී අරයට රිද්දන හිත එනවා. එතකොට ද්වේෂ සිතක් පහළ වෙනවා. එතකොට මෝහය කියන්නේ අපි මේ සොරකම් කරපුවාම එන අකුසල විපාක ගැන. එතකොට මේක සොරකමක්. එතකොට මේ සොරකම් කිරීමෙන් අපට අකුසලයක් සිද්ධ වෙනවා. ඒ බව දැන හෝ නොදැන හෝ මුලාවටපත් වෙලා මේ අකුසලයේ සිද්ධ කරගන්නවා වෙන්න පුළුවන්. ඒතකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් අපේ සිතේ හට ගන්නවා. එතකොට ඒ විදිහට අකුසල මූලයන් හටගෙන මේ පව්කම සිද්ධ වෙනවා. එතකොට මේ අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ අපි කාය කම්ම ගණයට තමයි අයත් වෙන්නේ. ඒ කියන්නේ කයින් කරන වැරැද්දක් හැටියට තමයි අපි දස අකුසල් වල කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා බෙදලා තියෙනකොට කයින් වෙන අකුසලයක් විදිහට තමයි අපි මේ අකුසල කර්මය ඒ ගණයට තමයි අයිති වෙන්නේ. ඒ වුණාට මේ අකුසල කර්මය සිද්ධ කරනකොට සිතින්, වචනයෙන්, කයින් කියන තිදොරින්ම මේ අකුසල කර්මය සිද්ධ වෙනවා. ඒ මොකද කිව්වොත් අපි සිතින් අපි සොර සිතක් පහළ වෙන්න ඕනේ. මේ හොරකම් කිරීමේ කියන සිත අපිට පහළ වුණාම එතකොට මනෝ කම්මයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ වචී කම්මයක් සිද්ධ වෙනවා. දැන් අපි හොරකම් කරපුවාම මං අරයාගේ හොරකම් කරා, මේක හොරකම් කරන්න ඕනි කියලා අපි කටින් කියනකොට එතකොට අනේ මේක ලස්සනයි මට මේක ගන්න තිබ්බනම් කියලා ඒකට ආශාව ඇති වෙලා අපි ඒ පිළිබඳව ක්‍රියා කරනකොට එතකොට ඒ වචී කම්මය සිද්ධ වෙනවා. ඊට පස්සේ කයෙන් ඒ වස්තුව අපේ අතපය යොදලා ඒක අපි ගන්නවනේ. අපේ අන්සගේ දේ අපි අරගත්තාම මෙතනදී ඒ කාය කම්මේ සිද්ධ වෙනවා. එතකොට කර්මපතයක් හැදෙනවා. එතකොට මේ කර්මයන් භවෙන් භවයට විපාක දිදී ගමන් කරනවා. සසර ගනුදෙනු කියන දේවල් හැදෙන්නේ මේ වගේ දේවල් හින්දා. මේ අදත්තාදානයටම අයිති වෙන දෙයක් තමයි අපි දැන් කෙනෙකුගෙන් දැන් යම්කිසි මුදලක් හරි අරගෙන ඒක පස්සේ දෙන්නම් කියලා ගන්නවා. ඊට පස්සේ ඒක ටිකෙන් ටික මග අරිනවා. මුදල් දෙන්න විදිහක් නැතුව හරි මොකක් හරි හේතුවක් මත හරි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක මග හැරලා ඒකෙන් අයින් වෙනවා. ඊට පස්සේ අපට
මේ තිරිසන් ආත්ම භාවයක හරකෙක් බල්ලෙක් වෙලා හරි ඒ මේ ණයගත්ත කෙනාට අපට මේ ඒ ණය ගෙවන්න වෙනවා ඊළඟ ආත්ම භාවවල ඉපදෙලා. ඊට පස්සේ ඒ විදිහට ආත්ම ගණනාවක් විපාක දෙනවා ඒ අකුසල්. ඊට පස්සේ ඒ මේ තිරිසන් ආත්ම භාවයක වගේ ඉපදුනට ඊට පස්සේ හොරකම් කරලා විශාල හොරකම් කරලා ඒ වගේ මිනිස්සු බේතරණී කියන අපායගාමීව ඉපදිලා දුක් විඳිනවා. ඊට පස්සේ මනුෂ්‍යාත්ම භාවයක වගේ ඉපදුනොත් එහෙම හොරකම් කරපු දැනත්තා දුප්පත් වෙලා තමයි ඉපදෙන්නේ. හැමතිස්සෙම අර නැති බණේම නෑ කියලා ওই මිනිස්සු නිතරම කියන්නේ. ඒ වගේ තමන්ට කොච්චර වස්තුව ලැබුණත් ඒ දේවල් වල කිසිම පැවැත්මක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කොච්චර හම්බ කරත් ඔය සමහර අය කියන්නේ කොච්චර හම්බ කරත් ඉතිරියක් නැහැ කියලා ඔය කියන්නේ නැති බණේම කියවෙන්නේ. ඒ වගේ අර හොරකම් කරපු වගේ අකුසල විපාක. ඒ අකුසල විපාකයන් කියන්නේ අපාගාමී ඉපදලා ඊට පස්සේ තිරිසන් සත්තු වෙලා ඉපදලා මනුෂ්‍යාත්ම භාවවල ඉපදලා දුප්පත්ව ඉපදලා ඒ විදිහට මේ අකුසල කර්මයන් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට තමන් හොරකම් කරනවා වගේම අනුන් ලවා දෙයක් හොරකම් කෙරෙව්වොත් එහෙම ඒ කියන්නේ තව කෙනෙකුට හොරකම් කරන්න කියලා අනුබලයක් දුන්නොත් එහෙම ඒ විදිහට තව කෙනෙක් හොරකම් කරන්න කියලා ප්ලෑන් කරනකොට ඒකට උපදෙස් දෙනවා නම් මචං ඕක ගමු කමක් නැහැ. එහෙම කියලා අර අනුබල දෙනවා නම් එතනදිත් අපට අකුසලයක් සිද්ධ වෙනවා. එතකොට තව දැන් කණ්ඩායමක් එක එකතු වෙලා හොරකමක් කරනවා නම් එතකොට එතනදිත් අපි දැන් කණ්ඩායමක් එක්ක එකතු වෙලා හොරකමක් කරනවා වෙන්න පුළුවන්. ඒ හොරකමේදී අපිට මොනවත් අපි අතින් ඒ දේ ගන්නෙ නැති වෙන්න පුළුවන්. අපි අතින් ඒක හොරකම් කරන්නේ නැති වුණාට ඒ කණ්ඩායමක් එකතු වෙලා කතා කරලා මේ මොකක් හරි තැනකට ගිහින් හොරකම් කරලා ඊට පස්සේ තමන් ඒක අතින් හොරකම් කරේ නැති වුණාට ඒ අකුසල කර්ම හිතනකො 10 දෙනෙක් ඒ කණ්ඩායමේ එකතු වෙලා හොරකම කරා කියලා ඒ 10 දෙනාටම ඒ අකුසල කර්මය ඒක හා සමානව පරිසම් දෙනවා. එතකොට මේ වගේ ඒ අකුසල මේ හොරකම් කිරීමේ අකුසල කර්මයන් පරිසම් දෙනකොට මේ වස්තුවේ වටිනාකම අනුව එතකොට ඒ හොරකම් කරන දේ අයිති කෙනා අනුව ඒ කියන්නේ පන්සිල් රකින්න තැනැත්තෙක් නම් සිල්වත් තැනැත්තෙක්ගේ දෙයක් නම් ඊට පස්සේ සංඝයා සතු දෙයක් නම් ඊට පස්සේ ආර්යයන් වහන්සේ කෙනෙක් ඒ කියන්නේ පෘථග්ජන සංඝයා සතු දෙයක් නැත්නම් ආර්යයන් වහන්සේ සතු දෙයක් නම් එතකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරපු දෙයක් හොරකම් කරොත් එහෙම බොහෝ විපාක දෙන අකුසලයන් සිද්ධ වෙනවා. එතකොට අපි මේ බුද්ධ ශාසනයට පූජා කරපු මලක් හඳුන්කූරක් පහනක්වත් අපි හොස්වර සිතකින් ගන්න හොඳ නැහැ. සමහර අය දැන් මල් ආසනවල ලස්සන මල් තිබුණාම ඒ මලත් කාට හරි පෙනේ කියලා හොරෙන් මල අරන් යනවා. ඒ වගේ අපි නිකන් හිතන්නේ නැති දේවල් අපි මේ දේවල් ලොකුවට ගණන් ගන්නේ නැහැ. ඒ වුණාට මේ දේවල් වලින් අකුසල කර්ම සිද්ධ වෙනවා අපි නොදැනුවත්වම. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳගෙන සුචිලෝම කරලෝම කියලා යක්ෂයන් දෙන්නෙක්. ඒ සුචිලෝම කරලෝම කියන යක්ෂයෝ දෙන්නත් කරලෝම කියන යක්ෂයා ගලක් වගේ හරිම රළුයි එයාගේ ඇඟ. එතකොට සුචිලෝම කියන ඒ යක්ෂයාගේ කටු ගොඩක් වගේ තමයි ඇඟේ මයිල් විදිහට තියෙන කටු. ඒ විදිහට මේ ඉපදිලා තියෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා සංඝ රත්නයේ සතු වෙච්ච තෙල් බෝතලයක් හොරකම් කරලා මේ ඇඟේ පතේ ගල්වාගෙන තෙල් බෝතලයක් හොරකම් කරපු පාප කර්මය නිසා යක්ෂයෝ දෙන්නෙක් ඉපදිලා අර කොටුත් සහිත ශරීරයක් මේ රළු ශරීරයක් ලැබිලා තියෙනවා. අර මේ මහා සංඝ රත්නයේ සතු දේවල් හොරකම් කරපු එකේ පාප කර්මය. එතකොට මේ වගේ මේ හොරකම් කිරීම කියන දේ තුළින් මිනිස්සු අපකීර්තියටපත් වෙනවා. ඒ කියන්නේ මෙලොවදීම ගත්තොත් ඒ වගේ විපාක ගත්තොත් දැන්
දැන් මොකක් හරි දෙයක් හොරකම් කරනවා හොරකම් කරා කියලා තමන්ගේ හිත දන්නවනම් තමන් හිතින් විඳවනවා. තමන්ගේ හෘද සාක්ෂියටනු මම මේක හොරෙන් ගත්තනේ කියලා තමන්ගේ හිත දන්නවනේ. සමහර කෙනෙක් දෙයක් හොරකම් කරලා ඒක තමන් කරේ නෑ කියලා ඔප්පු කරනවා වෙන්න පුළුවන්. ඔප්පු කරලා තමන් නිර්දෝෂීකාරය වෙලා ඔප්පු වෙලා හිටියට තමන් දන්නවනම් තමයි ඒක හොරකම් කරේ කියලා තමන් හිත ඇතුලේ විඳවනවා. එතකොට ඒ දැන් ඒ හොරකම් කරපු දේ කොයි වෙලාවෙ මේක අහුවෙයිද කොයි වෙලාවෙ මෙයා මේක දැනගනීද මං ගත්තා කියලා ඊට පස්සේ ඒක හංගන්න උත්සාහ කරනවා. එතකොට තව මේ හොරකම ඒ අර අකුසලයේ විපාකේ තව වැඩි දියුණු වෙනවා. මොකද හැමතිස්සෙම මේ ගැන හිත හිතා ඉන්න මේ දැන් අපි මොකක් හරි අකුසල විපාකයක් කරත් පිනක් කරත් ඒ ගැන හිතන්න ඒකේ විපාකය වැඩි වෙනවා. ඒක විපාක දෙන ප්‍රමාණය මොකද අර චේතනාවන හැමතිස්සෙම අර හිතේ තියෙනවනම් හිතේ දෙගිඩියාවට අනුව ජීවත් වෙනවා නම් Tamanට සැනසීමෙන් ජීවත් වෙන්න විදිහකුත් නැහැ. ඊට පස්සේ පිරිසක් අතරට ගිහින් ඉන්නකොටත් හරීම අර චකිතයකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒතකොට කොයි වෙලාවෙ නීතියේ රැහැන්ට අසු වේද කියලා බයෙන් ඉන්න වෙන්නේ. එතකොට සමාජයෙන් ඒ දැන් හොරකම් කරා කියලා දැනගත්තොත් එහෙම අපකීර්තියටපත් වෙනවා. එතකොට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේ මෙලොවදීම ඒ වගේ ditta ධම්ම වේදිනී විපාක ලැබෙන අවස්ථාත් තියෙනවා. එතකොට මේ වගේ මේ හොරකම් කිරීම අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය සමාදන් වුණොත් එහෙම තමන් හොරකම් කරන්නේ නැහැ කියන්නේ තමන් අනිත් අයගේ දේවල් ගන්නේ නැහැ කියන්නේ තමන්ගේ දේවලුත් ඉබේම ආරක්ෂා වෙනවා. ඔය ගොඩාක් මිනිස්සුන්ට අර මං කිව්වා වගේ කොච්චර දේවල් හම්බුණත් ඒව එක්ක සොරසතුරු ගන්නවා, ගින්නෙන් ජලයෙන් විනාශ වෙලා යනවා, රාජසන්තක වෙනවා. කොච්චර ධනෙ එහෙම තිබුණත් ඒ සිද්ධ වෙන්නේ අර හොරකම් කරපු වගේ විපාක. තමන් හොරකම් කළ දෙයක් අයිති කරගත්ත කියලා තමන්ට අයිති කරගත්ත කියලා ඒ දේ තමන් ළඟ රැඳෙන්නේ නැහැ. මොකද අර හොරකමින් ගත්ත දේවල් නිසා. ඒ නිසා තමන් දුක් මහන්සියෙන් හම්බ කරලා මොන හරි දෙයක් ගන්නවනම් හම්බ කරගන්නවනම් ඒ දේ විතරයි තමන්ට ඉතිරියක් වෙන්නේ. හොරෙන් ගත්ත කියලා ඒ දේවල් කවදාවත් අපි ළඟ රැඳෙන්නේ නැහැ. ඉක්මනට මේ දේවල් නැති වෙලා යනවා. එතකොට අපි දැන් ලෙඩ වෙච්ච වෙලාවක හරි මරණාසන්න වෙලාවක හරි අපිට අපි හොරකම් කරලා ජීවත් වුණේ මේ හොරකම් කරපු ධනෙන් තමයි මම මෙච්චර කල් කාලයක් ඉඳලා හිටියේ හරි එහෙම දේවල් අපිට මතක් වුණොත් එහෙම ඒක විඳවන්න සිද්ධ වෙනවා. අවසාන කාලේ ජීවිතේ තරුණ කාලේ හොරකම් කරලා පිට්පොකට් ගහලා එහෙම කරලා හොඳට මේ කාලා බීලා ඇඳලා නිදන් හාරලා ওই මිනිස්සුන්ගේ ධනෙ හොරෙන් අරගෙන පොලියට සල්ලි දීලා ඒ දේවල් කරලා මේ හින සතුටෙන් ජීවිතේ ගෙවුවට ජීවිතේ පහු කාලීනව ටික ලෙඩ ඇඳට වැටෙනකොට වයසට යනකොට ඒ දේවල් තේරෙන්න අරගෙන සුට ජීවිතේ අවසාන කාලේ පශ්චාත්තාප වෙලා තමයි මැරිලා යන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ අකුසලයන් බලවත් වෙලා නරක ආදී අර මඟ වගේ බේතරිණී කියන අපාගාමීව ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් දැන් හොරකම් කරලා දැන් මේ අකුසලෙන් අපිට බෑද මිදෙන්න. මට මේ නැවත ජීවිතේ හදාගන්න බෑද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වලාකුළින් මිච්ච පුන් සඳ වගේ වෙහි ඝන අන්ධකාර වලාකුළින් මිච්ච පුන් සඳ වගේ ධර්මයේ අහපු ධර්මයේ දැනගත්තු ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයාට තමන් කරපු වැරදි වලින් වැළකීලා අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අඟුලිමාල මේ මිනිස්සු මේ ඝාතනය කරලා මේ දේවල් බොහෝ අකුසල කර්ම රැස් කරගත්තනේ. නමුත් ධර්මය අහලා ධර්මය වටහාගෙන තමන්ගේ ජීවිතය අලුතින් හදාගත්තා. එතකොට ඒ වගේ ධර්මය අහලා මේ දේවල් අවබෝධ කරගත්තාම මේ දේවල් අකුසල කර්ම පාප කර්ම කියලා අවබෝධ කරගෙන තමන් ඒ දේවල් වලින් වැළකීලා ජීවිතේ නැවත අලුතෙන් පටන් අරගෙන අපිට මේ ජීවිතේ ගෙවන්න පුළුවන්. බුද්ධ කාලේ තබ්බත්තාය කියලා හොරු 500ක් ඉඳලා දෙන. ඒ හොරු 500ම
මේ හොරකම් කරමින් තමයි ජීවත් වෙලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැවිදි වෙලා මේ ධර්මයේ පිහිට සරණ ලබා ගත්තා. ඉතින් ඒ විදිහට අපේ ජීවිතේ අපට වෙනස් කරගන්න පුළුවන් මේ ධර්මයේ තුලින්. එතකොට මේ හොරකම් කරපු අයට දන් දීලා තමන් ඒ හොරකම් කරපු කෙනෙක් ඉන්නවනම් පශ්චාත්තාප වෙනවනම් ඒ හොරකම් කරපු දන්නේ නෙමෙයි තමන් හම්බ කරලා දන් දීලා පුළුවන් තරම් දන් දීලා තමන්ට කුසල් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ විදිහට ධර්මයේ තුලින් පිහිට සරණ ලබාගෙන අපි කරපු වැරදි හදාගන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒ නිසා සියලු දෙනාම මේ ධර්ම කරුණු නිසියාකාරව අවබෝධ කරගෙන මේ පස්පවින් මේ අකුසල ක්‍රියාවලින් වැළකීලා තමන්ගේ හෘද සාක්ෂියට අනුව යහපත් මිනිසෙක් හැටියට ජීවත් වෙලා ධර්මය අවබෝධ කරගෙන මේ සීල් ගුණ දහම් රැකගෙන අර මං කිව්වා එකිනෙක පියවරෙන් පියවර මේ අපේ සිල්පදයන් ආරක්ෂා කරගෙන මේ නිවන් දකින මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් තියෙන ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරමින් උතුම් වූ නිර්වාණයම අවබෝධ කරගන්නට සියලු දෙනාම පාරමිතා පුරන්න, සියලු දෙනාම අධිෂ්ඨාන කරන්න. සියලු දෙනාම ඒ වෙනුවෙන්ම තමන්ගේ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ ඒ වෙනුවෙන් යොදවා ගන්න. තෙරුවන් සරණයි. සියලු දෙනාටම වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් නිර්වාණය සාක්ෂාත් කරගෙන මේ සසර දුකින් අත මිදෙන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉත්තාවතාච අම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා